හෙලෝ නංගි මල්ලි සිංහල චිත්ත අපේ YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සිංහල භාෂාව ව්‍යාකරණ විශේෂයක් වන වාක්‍ය රීති පිළිබඳව. අපි වාක්‍ය රීති පිළිබඳ ඉගෙන ගන්න කලින් බලන්න ඕනි වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා. වාක්‍යයක් කියලා කියන්නේ සම්පූර්ණ අර්ථය සහිත පද එකතුවකට තමයි වාක්‍යයක් කියලා කියන්නේ. මේ වාක්‍යයක් නිවැරදි වෙන්න නම් උක්තයක් නිවැරදිව යොදන්න ඕනේ. වාක්‍යයක් නිර්මාණය කරද්දී උක්තයට ගැලපෙන්න තමයි අපි ආඛ්‍යාතයේ හෙවත් ක්‍රියාව යොදන්න ඕනේ. දැන් අපි බලමුකෝ ළමයා පොත කියවයි කියලා උදාහරණයක්. ඒකේ ළමයා කියන එක තමයි උක්තය වෙන්නේ. එතකොට මේ ළමයා කියන උක්තයට ගැලපෙන්න අපි ක්‍රියාව හෙවත් ආඛ්‍යාතය යොදන්න ඕනේ කියවයි කියලා. එතකොට තමයි අපිට නිවැරදි වාක්‍යයක් හදාගන්න පුළුවන් වෙන්නේ. උක්ත ආඛ්‍යාතේ කලපලා. ඒ වගේම තමයි වාක්‍යයක් නිර්මාණය කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි තවත් කරුණු කිහිපයක් තියෙනවා. ඒවා තමයි පුරුෂ භේදය, වචන භේදය, කාල භේදය, ලිංග භේදය වගේ අපි බලන්න ඕනි වාක්‍යයක් නිර්මාණය කරද්දී. අපි බලමු පුරුෂ භේදය කියන්නේ මොකක්ද කියලා. පුරුෂ භේදය කියන්නේ උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ කියලා පුරුෂ තුනකට අපිට මේ භාවිතා කරන වචන බෙදන්න පුළුවන්. උත්තම පුරුෂ වලට එන්නේ තමා ඇතුළත්ව කියන නාම පද තමයි උත්තම පුරුෂ වලට එන්නේ. කියන්නේ තමා ඇතුළත්ව මම, අපි වගේ වචන තමයි එතකොට උත්තම පුරුෂ වලට එන්නේ. මධ්‍යම පුරුෂ කියලා කියන්නේ තමා ඉදිරියේ සිටින පිරිසකට අපි මේ කතා කරද්දී භාවිතා කරන නාම පද තමයි මධ්‍යම පුරුෂ කියලා කියන්නේ. ඒ කියන්නේ තමා ඉදිරියේ ඉන්න අයට. නුඹ, නුඹලා, තෝ, තොපි, තී, තා අන්න ඒ වගේ භාවිතා කරන තමා ඉදිරියේ ඉන්න කෙනෙක්ට අන්න ඒව තමයි මධ්‍යම පුරුෂ කියලා අපි කියන්නේ. ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂ කියලා කියන්නේ තමා ඉදිරියේ නැති අයට අපි කතා කරන නාම පද තමා ඉදිරියේ නැති අයට. ඒ කියන්නේ ඔහු, ඇය, කාගේ හරි නමක්, සතෙක්ගේ නමක් අන්න ඒ වගේ තමා ඉදිරියේ නැති අයට කියන නාම පද තමයි ප්‍රථම පුරුෂ වලට ගන්නෙ. හරි දැන් අපි දන්නවා මේ පුරුෂ තුන මොනවද කියලා. දැන් අපි බලමු කාල භේදය. කාල භේදයක් අපිට බලපාන වාක්‍ය නිර්මාණය කරද්දී. මේ කාල භේදේ වර්තමාන කාලය, අනාගත කාලය, අතීත කාලය විදිහට අපිට කාල තුනකින් හඳුනා ගන්න පුළුවන්. මේ අනාගත කාලය කියන්නේ අපි ඉදිරියේදී අනාගතයේදී කරන්න හිතාගෙන ඉන්න කාලෙන් අපි වාක්‍යයක් නිර්මාණය කරනවා නම් ඒක අනාගත කාලෙන් තමයි අපි හදන්න ඕනේ. අතීත කියන්නේ අපි කරලා ඉවරයි. ඉස්සර කරපු දෙයක් ගැන වාක්‍යයක් නිර්මාණය කරනවා නම් එතකොට අපි අතීත කාලෙන් තමයි හදන්නේ. වර්තමාන කාලය කියන්නේ මේ දැන් අපි කතා කරන ගමන් මේ දැන් කරන දෙයක් ගැන වාක්‍යයක් නිර්මාණය කරනවා නම් තමයි අපි වර්තමාන කාලයෙන් යොදන්නේ. හරි දැන් අපි බලමු ලිංග භේදය. අපි දන්නවා ලිංග භේදය නම් ස්ත්‍රී ලිංග භේදය, පුරුෂ ලිංග භේදය කියලා. ඒතකොට ස්ත්‍රී පුරුෂ කියන ලිංග භේදයෙන් තමයි අපි වාක්‍යයක් නිර්මාණය කරද්දී මේ නාමපද ඕනම එකක් යොදන්නේ. ඊළඟ එක තමයි වචන භේදය කියලා කියන්නේ. වචන භේදය. ඒක වචනද බහු වචනද කියලා අපි බලනවා වාක්‍යයක් නිර්මාණය කරද්දී. ඒ උදාහරණයක් තමයි ළමයා. ළමයා කියන එක ඒක වචනයි. බහු වචන වෙනවා ඒක ළමයි කියලා. අන්න ඒ වගේ අපි වාක්‍යයක් නිර්මාණය කරද්දී යොදන නාම පදයේ වචන භේදය බලන්න ඕනි. හරි නංගි මලි අපි මේක තවත් පැහැදිලි කරගමු. මිනිසා ගෙයක් සාතයි. මේක වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන වාක්‍යයක්. මේකෙන් බහුවචනේ තමයි මිනිස්සු ගෙයක් සාදති කියන වාක්‍යය. නුඹ ගෙයක් සාදහි. මේක වර්තමාන කාල මධ්‍යම පුරුෂ ඒක වචන වාක්‍යයක්. නුඹ කියලා කිව්වොත් අවසන් වෙන්නේ හි කියන්න අපි දන්නවා. ඒ වගේම තමයි බහුවචන නුඹලා කිව්වොත් අවසන් වෙන්නේ හූ කියන එකෙන්. තෝ කිව්වොත් අවසන් වෙන්නේ හි වලින්. තොපි කිව්වොත් අවසන් වෙන්නේ හූ වලින්. ඒ වගේ තමයි මේ මධ්‍යම පුරුෂ ඒක වචන අවසන් වෙන්නේ හි වලින්. මධ්‍යම පුරුෂ බහුවචන අවසන් වෙන්නේ හූ කියන ආඛ්‍යාතයෙන්. හරි. දැන් අපි බලමු උත්තම පුරුෂ වාක්‍යය. මම ගෙයක් සාදමි. මේක ඒක වචන වාක්‍යයක්. මම කියපු හින්දා අවසන් වෙන්නේ මී වලින්. බහුවචන එකක් බලමු. අපි ගෙයක් සාදමු. මේක අවසන් වෙන්නේ අපි කියන හින්දා මූ වලින්. හරි. මේ විදිහටම අපිට අතීත කාලේ අනාගත කාලෙත් වාක්‍ය හදන්න පුළුවන්.
දැන් අපි දන්නවා උක්තාඛ්‍යාත පද සම්බන්ධය අපිට ඕනි වාක්‍යයක් නිර්මාණය කරද්දී ඒ වගේම තමයි ભેද පිළිබඳව අපි අවබෝධයක් තියෙන්න ඕනි වාක්‍යයක් නිර්මාණය කරද්දී කියලා. දැන් අපි බලමු අපිට කතා කරන්න තියෙන ප්‍රධාන වාක්‍ය රටා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවද කියලා. ඒවා තමයි කර්තෘකාරක වාක්‍යයි කර්මකාරක වාක්‍යයි කියලා කියන්නේ. අපි මුලින් කතා කරමු කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද? ඒක හැදෙන්නේ කොහොමද කියලා. කර්තෘකාරක වාක්‍ය. කර්තෘකාරක වාක්‍ය කියලා කියන්නේ කර්තෘ උක්ත වෙන වාක්‍ය තමයි කර්තෘකාරක වාක්‍යයක් කියලා කියන්නේ. මේකෙදි කර්තෘ වගේම කර්මය, ඒ වගේම ආඛ්‍යාතය හෙවත් ක්‍රියාව කියන තුන අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මේ කර්තෘකාරක වාක්‍යයක ලක්ෂණයක් තමයි කර්තෘ තමයි උක්ත වෙන්නේ. මේ උක්ත කර්තෘට අනුව තමයි ආඛ්‍යාතය හෙවත් ක්‍රියාව තියන්න ඕනි. අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමු. ගොවියෝ ගවයන් බදිති කියන වාක්‍යේ කර්තෘකාරක වාක්‍යයක්. මේ කර්තෘකාරක වාක්‍යේ ගොවියෝ කියන එක තමයි උක්තය වෙන්නේ. ගවයන් කියන එක තමයි මේකේ කර්මය වෙන්නේ. එතකොට බදිති කියන එක ආඛ්‍යාතය වෙනවා. මේ ගොවියෝ කියලා කියන්නේ අපි දැන් බැලුවා ભેද පිළිබඳව. අපි අවධානය යොමු කරා. මේ ભેදවල ගොවියෝ කියලා කියන්නේ එතකොට මොන පුරුෂයටද අයිති වෙන්නේ? ගොවියෝ කියන එක එතකොට අයිති වෙන්නේ ප්‍රථම පුරුෂයට. එතකොට මේක ප්‍රථම පුරුෂ ගොවියෝ ගොඩක් කියන වෙන වචනේ මොකද්ද? බහුවචන පදයක්. ප්‍රථම පුරුෂ බහුවචන පදයක් තමයි ගොවියෝ කියලා කියන්නේ. එතකොට මේ ගොවියෝ කියන උක්ත කර්තෘට අනුව තමයි අපි ආඛ්‍යාතයේ හෙවත් ක්‍රියාව තියන්න ඕනේ. එතකොට ගොවියෝ කියන එකට අනුව බඳිති කියලා අපි ආඛ්‍යාතයේ හෙවත් ක්‍රියාව තියනවා. හරි. දැන් අපිට මේක පැහැදිලි. දැන් තව අපි උදාහරණයක් බලමු. මිනිසා ගස කපයි. මේකත් කර්තෘකාරක වාක්‍යයක්. මේ කර්තෘකාරක වාක්‍යයේ උක්තේ වෙන්නේ මිනිසා කියන එක. එතකොට කර්තෘ තමයි මිනිසා කියන එක. එතකොට මිනිසා කියන උක්ත කර්තෘට අනුව කපයි කියන අපි ආඛ්‍යාතය තියන්න ඕනි. මේකේ ભેද පිළිබඳ අවධානය අපි යොමු කළා තමයි මේ ආඛ්‍යාතය තියන්න ඕනි. එතකොට මේකේ ගස කියන එක තමයි කර්ම පදය වෙන්නේ. මිනිසා කියන්නේ ප්‍රථම පුරුෂ. ඒක වචන. ඒතර අපි ඒක ගැන සැලකිලිමත් වෙලා ආඛ්‍යාතේ කපයි කියලා ඒක වචනෙන්නේ තියන්නේ. ඒ හින්දා ආඛ්‍යාතේ කපයි කියලා අපි තියනවා. හරි. දැන් අපි බලමු තව උදාහරණයක්. බලලා මීයන් මරයි. මේක ඒක වචන වාක්‍යයක්. බලලා මීයන් මරයි. බලලා කියන එක ඒක වචනයි. ඒ කියන්නේ කර්තෘ උක්තයි. මේක ඒක වචන. බලලා ප්‍රථම පුරුෂ. ඒකට අනුව මරයි කියලා ආඛ්‍යාතේ තියලා තියෙනවා. මේකේ මීයන් කියන්නේ කර්මය. එතකොට කර්මය අපි අනුක්තව තමයි කර්තෘකාරක වාක්‍යවල තියන්නේ. දැන් අපි කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. කර්තෘකාරක වාක්‍යයක නම් කර්තෘ තමයි උක්ත වෙන්න ඕනේ. මේ උක්ත කර්තෘට අනුව තමයි ආඛ්‍යාතේ තියන්න ඕනේ. මේකේ කර්ම පදය අනුක්තව තමයි අපි තියන්න ඕනේ. එතකොට කර්තෘකාරක වාක්‍යයක උක්ත කර්තෘ, අනුක්ත කර්මය සහ ආඛ්‍යාතය කියන තුන අනිවාර්යෙන්ම තියන්න ඕනේ. හරි. දැන් අපි බලමු කර්මකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා. කර්මකාරක වාක්‍යයක් කියලා කියන්නේ කර්මය උක්ත වෙන වාක්‍ය තමයි කර්මකාරක වාක්‍ය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේකේ කර්තෘ පදයක්, ඒ වගේම කර්ම පදයක්, ඒ වගේම ආඛ්‍යාතයක් කියන තුන අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. මේකෙදි කර්තෘ පදයේ අනුක්තව තමයි අපි තියන්නේ. කර්ම පදයේ තමයි මේකේ උක්තව තියන්නේ. ආඛ්‍යාතයේ මේ උක්ත කර්මයට අනුව තමයි ආඛ්‍යාත අපි නිර්මාණය කරන්න ඕනි. හරි. මේකෙදි ඒ වගේම තමයි අනිවාර්යෙන්ම විසින් කියන නිපාත පදයේ අපි යොදලා තමයි කර්මකාරක වාක්‍යයක් නිර්මාණය කරන්නේ. අපි දැන් උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. දරුවන් විසින් දෙමව්පියෝ නම දිනු ලබති. නැමදෙති. මේකේ දරුවන් විසින් කියලා කර්තෘ පදයේ අනුක්තව තියලා තියෙනවා. ඒ වගේ විසින් කියන නිපාත පදේ යොදලා තියෙනවා. දරුවන් විසින් දෙමව්පියෝ කියලා මේකේ කර්ම පදයේ උක්තව තියලා තියෙනවා. එතකොට උක්ත කර්මයට අනුව නම දිනු ලබති.
නැම දෙති කියලා ආඛ්‍යාතයේ හෙවත් ක්‍රියාපදය යොදලා තියෙනවා. එතකොට කර්මකාරක වාක්‍යයක උක්ත කර්මයට අනුව තමයි අපි ආඛ්‍යාතය තියන්න ඕනි. අපි දැන් තව උදාහරණයක් බලමු. ගොවියන් විසින් ගවයෝ බැඳති බඳිනු ලබති. මේකත් කර්මකාරක වාක්‍යයක්. මේකේ ගොවියන් විසින් කියන එක තමයි අනුක්ත කර්තෘ වෙන්නේ. විසින් කියන නිපාතය යොදලා තියෙනවා. ගවයෝ කියන එක තමයි මේකේ උක්ත කර්මය වෙන්නේ. එතකොට උක්ත කර්මයට අනුව බැඳති බඳිනු ලබති කියලා ආඛ්‍යාතය අපි යොදලා තියෙනවා. ගවයෝ කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචන නාම පදයක්. ඒකට අනුව ආඛ්‍යාතය බැඳති බඳිනු ලබති කියලා අපිට යොදන්න පුළුවන්. තව උදාහරණයකින් පැහැදිලි කරගමු. ගැහැණියක විසින් දරුවෝ නලවනු ලබති. මේකේ ගැහැණියක කියලා අනුක්තව තියලා තියෙනවා. මේක අනියමාර්ථයේ ස්ත්‍රීලිංග පදයක්. මේක ගැහැණියක් කියන එක තමයි මේකේ උක්තය වෙන්නේ. ගැහැණියක තමයි අනුක්ත වෙන්නේ. මේ අනියමාර්ථයේ ස්ත්‍රීලිංග පද පුරුෂලිංග පද මොනවද කියලා අපි තවත් වීඩියෝ එකකින් ගේන්න. එතකොට ඒකෙදි අපි ලොකු අවබෝධයක් ගමු මේ අනියමාර්ථයේ පද සම්බන්ධව. දැන් මෙතනදී ගැහැණියක කියලා අනුක්තෙන් තියලා තියෙන්නේ මේක කර්මකාරක වාක්‍යයක් හින්දා. ගැහැණියක විසින් දරුවෝ කියලා කර්මය උක්ත කරලා තියෙනවා. මේ උක්ත කර්මයට අනුව නලවනු ලබති කියලා ආඛ්‍යාතයේ හෙවත් ක්‍රියාව යොදලා තියෙනවා. හරි. දැන් අපි කර්තෘකාරක වාක්‍ය කියන්නේ මොනවද? කර්මකාරක වාක්‍ය කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන ඉවරයි. කර්තෘකාරක වාක්‍යයක් කියලා කිව්වේ කර්තෘ උක්ත වෙන වාක්‍යයක්. මේකෙදි කර්තෘ තමයි උක්ත වෙන්නේ. කර්මය අනුක්ත වෙනවා. ආඛ්‍යාතයේ හෙවත් ක්‍රියාව උක්ත කර්තෘට අනුව යොදන්න ඕනි. කර්මකාරක වාක්‍යයක් කියලා කියන්නේ කර්මය උක්ත වෙන වාක්‍ය තමයි කර්මකාරක වාක්‍ය කියලා කියන්නේ. මේකෙදි කර්තෘ අනුක්ත වෙනවා. කර්මපදයේ උක්ත වෙනවා. උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය අපි යොදන්න ඕනි. හරි නංගි මල්ලි. අද අපි කර්තෘකාරක වාක්‍ය මොනවද කර්මකාරක වාක්‍ය මොනවද කියලා ඉගෙනගෙන ඉවරයි. ඔයාලට අපහැදිලි තැනක් නොතේරෙන තැනක් තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ YouTube නාලිකාව subscribe කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් නංගි මල්ලි මම ඔයාලට තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන නැවත එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න.